රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 2022 4 චක්‍රලේඛය 2024 6/7 වන දින නිකුත් කරා. ඒ අනුව මීට පෙර නිකුත් කරලා තිබුණු චක්‍රලේඛවල විධිවිධාන යම් සංශෝධනයකට ලක් කරා මෙම චක්‍රලේඛය මගින්. ඒ අනුව මෙහිදී ප්‍රධාන වශයෙන්ම සඳහන් කරලා තිබුණු කාරණාවන් පිළිබඳව අවධානය යොමු කරොත් ඉස්සෙල්ලාම කිව්වා මේ යටතේ නිවාඩු ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ නිවාඩු ලබා ගන්නා නිලධාරීන්ට මීට පෙර අවම නිවාඩු කාල සීමාවක් නම් කරලා තිබුණේ. නමුත් මෙම චක්‍රලේඛය යටතේ වැටුප් රහිත දේශීය විදේශීය නිවාඩු ලබා දීමේදී අවම නිවාඩු කාලය වසරක් විය යුතුයි කියලා කොන්දේසියක් ලබා දීලා තිබුණා. ඒ වගේම මීළඟ කාරණේ විදිහට ගත්තොත් එහෙම මීට පෙර නිකුත් කරලා තිබුණ චක්‍රලේඛත් එක්ක බලනකොට මේකේ විශේෂ කොන්දේසියක් නිකුත් කරලා තිබුණා. ඒ අනුව යම් නිලධාරියෙකුට විදේශගත වීමට අපේක්ෂා කරනවා නම් රැකියාවක් සඳහා විදේශගත වීමට අපේක්ෂා කිරීමේදී ඒ රැකියාවට සම්බන්ධ වන යම් පුහුණු පාඨමාලාවක් තියෙනවා නම් ඒ පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා නිවාඩු ලබා ගැනීමට හැකියාවක් තියෙනවා කියලා කොන්දේසියක් මේකේ නම් කරලා තිබුණා. පුහුණු පාඨමාලාව අවසානයේදී ඒ සම්පූර්ණ කර බව සනාථ කරමින් දෙන සහතික පත්‍රයක් නිවාඩු අනුමත කරන නැත්නම් නිවාඩු අනුමත කරන බලධරයා වෙත පසු ඉදිරිපත් කරන්න ඕන කියන කොන්දේසිය මේ යටතේ නිකුත් කරලා තිබුණා. ඊළඟට ගත්තොත් එහෙම දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධාරියන් හට එම නිවාඩු කාල සීමාව තුළදී තමාගේ නමින් ව්‍යාපාර ආරම්භ කිරීමටත් එම ව්‍යාපාර ලියාපදිංචි කර පවත්වාගෙන යාමටත් හැකියාව පවතිනවා කියලා කොන්දේසියක් තිබුණා. ඒ අනුව දේශීය නිවාඩු ලබාගෙන තමාගේ නමින් ව්‍යාපාරයක් ආරම්භ කළ ලියාපදිංචි කර පවත්වාගෙන යාමට බාධාවක් නැහැ මෙම චක්‍රලේඛය මගින්. නමුත් ඔවුන් නැවත සේවයට වාර්තා කිරීමෙන් පස්සේ රජයේ සේවයට නැවතත් ඇතුළත් වුණාට පස්සේ ආයතන සංග්‍රහයේ විධිවිධාන හා පරිචයන්ට යටත්ව කටයුතු කරන්න ඕනේ කියන කතාව මෙම චක්‍රලේඛයේදී නිකුත් කරලා තිබුණා. ඊළඟට විශේෂයෙන්ම ගොඩක් නිලධාරීන්ට තිබුණු ගැටලුවක් තමයි අදාළ නිවාඩු කාල සීමාව තුළදී තරඟ විභාග සඳහා සහභාගී වීම. ඒ යටත එම ගැටලුවට සාධාරණීකරණය කරමින් එම ගැටලුව පැහැදිලි කරමින් කොන්දේසි කිහිපයක් මේ යටතේ නිකුත් කරා. ඒ අනුව කාර්යක්ෂමතා කඩයිම් විභාග හා රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙම නිවාඩු කාලය තුළදී උනත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න ඕනේ කියන කොන්දේසිය නිකුත් කරලා තිබුණා. ඒ වගේම රජයේ සේවාවේ තියෙන වෙනත් අනතුරු සඳහා තරඟ විභාග සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ඒ වගේම මේ අයදුම්පත් හා සම්බන්ධ වෙමින් තරඟ විභාග සඳහා මුහුණ දීමට මෙම නිවාඩු ලබා තිබීම බාධාවක් නෙවෙයි කියන කාරණාව කොන්දේසිය මේ යටතේ නිකුත් කරලා තිබුණා. ඒ වගේම යම් තරඟ විභාගයකට මුහුණ දීලා එම තරඟ විභාගයෙන් සහ සමුක පරීක්ෂණ වලින් සමත් වෙලා නව තනතුරක් සඳහා තේරීපත් වුණ නිලධාරියෙක් කෙසේ කටයුතු කළ යුතුද කියන කාරණාව මේ යටතේ පැහැදිලි කරලා තිබුණා. යනෝ නව තනතුර බාර ගැනීමට ඔහුට හෝ ඇයට බාධාවක් නැහැ. නමුත් මෙතෙක් ලබා තිබ්බ නිවාඩුව විධිමත්ව අවසන් කිරීම සඳහා අදාළ තමාගේ పూర్ව සේවය සඳහා නැත්නම් නිවාඩු ලබා ගන්නකොට තිබෙන සේවා ස්ථානයට නැවත සේවයට වාර්තා කරලා අදාළ නියමිත පරිදි නිවාඩුව අවලංගු කරලා තමා තේරීපත් වුණු සේවා ස්ථානයේ නැත්නම් තනතුරු බාර ගැනීමට බාධාවක් නැහැ කියන කාරණාව මෙහිදී සඳහන් කරලා තිබුණා. ඒ වගේම යම් නිලධාරියෙක් අදාළ තරඟ විභාග වලට මුහුණ දීලා ඒන් ජයග්‍රහණය කරලා නැත්නම් තේරීපත් වෙලා නව තනතුරක් නව තනතුරකට බඳවා ගැනීමෙන් අනතුරුව යලිත් ඔහු හෝ ඇය ඉදිරි නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් නව තනතුරු තියෙන ස්ථානීය ආයතන ප්‍රධානියා මගින් නැවත නිවාඩු ඉල්ලුම් කරලා නිවාඩු අනුමැතියකට ලබාගත්තොත් ඒ ඉදිරි නිවාඩු කාල සීමාව නව තනතුරු තුළදී ලබා ගැනීමේ ගැටලුවක් නැහැ කියන කතාවත් පැහැදිලි කරලා තිබුණා. ඒ වගේම යම් නිලධාරියෙක් විදේශගත වෙලා තියෙනවා නම් ඒ විදේශගත වෙලා සිටින කාලය තුළදී යම් තරඟ විභාගයකට එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට ලංකාවට පැමිණ නැවත විදේශගත වීමට නිවාඩු ලබා තිබීම ගැටලුවක් නෙමෙයි බාධාවක් නෙමෙයි කියන කාරණාව මේ යටතේ ඉස්මතු කරලා තිබුණා.
ඒ වගේම විශේෂ කාරණයක් මේම චක්‍රලේඛය මගින් යලිත් පැහැදිලි කරලා තිබුණා. නිවාඩු ලබන නිලධරයාගේ තනතුර ආයතනය තුළ පුරප්පාඩුවක් විදිහට සලකලා පූර්ණ කාලීනව වෙනත් නිලධරයෙකු පත් කිරීමට එහෙම නැත්නම් ස්ථාන මාරු කිරීමට පත් කිරීම බලධරයට අවස්ථාව තියෙනවා කියන කාරණාව මේ යටතේ පැහැදිලි කරා. ඒ අනුව යම් නිලධරයෙකුගේ පුරප්පාඩුව වෙනුවෙන් ස්ථාන මාරුවක් එහෙම නැත්නම් නව නිලධාරියෙක් පත් කරනවා නම් ඒකට බාධාවක් නැහැ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. නමුත් මේ නිවාඩු ලබා ගන්නා නිලධරයාගේ පුජ්‍යලික ලිපිගොනුව එම ආයතනයේ නැත්නම් එම අංශය තුලම පවත්වා ගත යුතුයි කියන කාරණාව සඳහන් කරලා තිබුණා. එතකොට ඔහුගේ හෝ ඇයගේ පුජ්‍යලික ලිපිගොනුව ඔහු නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව නැවත සේවයට වාර්තා කරායින් පස්සේ තමයි අදාළ සේවා ස්ථානයට නැත්නම් ස්ථාන මාරු ලබා ගොස් සිටින නැත්නම් ස්ථාන මාරු ලබා සිටින ආයතනය වෙත හුවමාරු කරන්න පුළුවන් කියන කාරණාව මේ චක්‍රලේඛයේ පැහැදිලි කරලා තිබුණා. ඒ වගේම තවත් විශේෂ කාරණා කිහිපයක් මේ අර්ථයේ සඳහන් කරලා තියෙනවා. 2022/6/22 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හා ඊට අනුශාංගික චක්‍රලේඛයන්ට ලබා ගන්නා ලද වැටුප් රහිත නිවාඩු කාලය 2023/7/10 දින තෙක් අනුමැතිය ලබාගත් නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨතාවය සහ විශ්‍රාම වැටුපටද 2023/7/11 වන දින සිට නිවාඩු අනුමැතිය ලබාගත් නිලධරයන්ගේ විශ්‍රාම වැටුපට පමණක්ද අදාළ කරගත යුතු අතර වෙනත් කිසිදු අවස්ථාවක් සඳහා සක්‍රීය සේවා කාලයක් ලෙස අදාළ කර නොගත යුතුයි කියන කාරණාව මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මෙම නිවාඩුව සක්‍රීය සේවා කාලයක් ලෙස ගණන් ගන්නෑ කියන කාරණාව තමයි මෙම වගන්තිය යටතේ පැහැදිලි කරලා තිබුණේ. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් සඳහන් කරලා තිනවා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2299 හා එහි අනුසාංගික චක්‍රලේඛ යටතේ ලබා දෙන සහනදායී වාහන ආනයන බලපත්‍රය ලබා දීමේදී මෙම සේවා කාලයේ සක්‍රීය සේවා කාලයක් විදිහට අදාළ කර නොගත යුතුයි කියන කාරණාව මෙම චක්‍රලේඛ යටතේ පැහැදිලි කරලා තිබුණා. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් මෙහි සඳහන් කරලා තිබුණා. ඒ වගේම නිවාඩු ලබා ගැනීම සඳහා අනුමැතියට අදාළ අයදුම්පත ඉදිරිපත් කිරීමේ අවම කාල සීමාවක් මීට පෙර චක්‍රලේඛ මගින් පැහැදිලි කරලා තිබුණේ. ඒ අනුව මෙම චක්‍රලේඛය යටතේ පැහැදිලි කරා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරේ අදාළ නිවාඩු ආරම්භ කරන දිනට අවම වශයෙන් මාස 3කට පෙරවත් අදාළ නිවාඩු ඉල්ලුම්පත මේ කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුයි කියන කොන්දේසිය මේ යටතේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම විශේෂ කාරණයක් තමයි මේ නිවාඩු ලබාගෙන සිටින කාලය තුල අග්‍රහාර රක්ෂණදායක මුදල් අය කර ගැනීම නැත්නම් ඔබ විසින් ගෙවීම සිදු කිරීම අවශ්‍ය නැහැ කියන කාරණාව පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම එම නිවාඩු කාල සීමාව තුළ අග්‍රහාර ප්‍රතිලාභ ලබා ගැනීමට හිමිකමක් අදාළ නිලධාරීන්ට නොමැත කියන කාරණය මේ යටතේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම තමයි වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයන්ට එම නිවාඩු කාල සීමාව තුළදී දුම්රිය බලපත්‍ර ලබා ගැනීමට හිමිකමක් නැහැ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් කාරණාවක් සඳහන් කරලා තිබුණා මෙම චක්‍රලේඛ විධිවිධාන යටතේ වැටුප් රහිත දේශීය නිවාඩු ලබාගත් නිලධරයෙකුට සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක රාජ්‍ය සංස්ථාවක පෞද්ගලික සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක සේවයේ නිරත වීමට බාධාවක් නැහැ කියන කාරණාව මේ යටතේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම විදේශ ප්‍රේෂණ ගැන සඳහන් කරලා තියෙනවා 14/2022 අණු අංක 10 ච වගන්ති යටතේ දක්වා ඇති පරිදි එවී යුතු ඩොලර් ප්‍රමාණයට සරිලන ජාත්‍යන්තර මුදල් ඒකකයකින් අදාළ ප්‍රේෂණ සිද්ධ කරන්න පුළුවන් කියන කාරණාව. මේ කාරණාවත් බොහෝ නිලධාරීන්ට ගැටලු සහගත වෙච්ච තත්ත්වයක්. විදේශගත වෙලා විවිධ රටවල් වල විවිධ මුදල් ඒකක යටතේ තමයි සමහර නිලධාරීන්ට ආදායම් ලැබුණේ. එහිදී ලංකාවට මුදල් ප්‍රේෂණය කරනකොට ඩොලර් වලින්ම මුදල් ප්‍රේෂණය කිරීම අත්‍යවශ්‍ය නැහැ කියන කාරණාවත් එම තමන් විසින් ලංකාවට ප්‍රේෂණය කළ යුතු ඩොලර් වටිනාකමට සමාන විදේශ මුදල් ප්‍රමාණයකින් අදාළ ප්‍රේෂණ සිද්ධ කරන්න පුළුවන් කියන කාරණාව මේ යටතේ මෙම චක්‍රලේඛය මගින් ඉස්මතු කරලා තිබුණා.
ඒ වගේම පෙර චක්‍රලේඛවල තිබුණු කොන්දේසියම ඒ කියන්නේ 2022 9 6 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 2022 එකෙහි අනු අංක 10 ච වගන්තිය යටතේ දක්වා ඇති මුදල් ප්‍රේෂණය කිරීම සඳහා විදේශගත වූ දින සිට මාස දෙකක සහන කාලයක් ලබා දෙනවා කියන කාරණාව පැහැදිලි කරලා දුන්නා. නමුත් විශේෂ කාරණාව තමයි 3 වන මාසයේ සිට හිඟ මුදල්ද සමග ඒ කියන්නේ පෙර මාසවලට අදාළ මුදල්ද සමග මුදල් ප්‍රේෂණය යුතුයි කියන ප්‍රේෂණය කළ යුතුයි කියන කාරණාව මේ යටතේ ඉස්මතු කරලා තිබුණා. ඒ වගේම ඔබ විසින් අදාළ චක්‍රලේඛ වගන්ති උල්ලංඝනය කිරීම සිදු කළහොත් ඔබට සිදුවන කාරණාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ අනුව වැටුප් රහිත විදේශීය නිවාඩු අනුමත කරන නිලධරයන්ගේ විදේශගතව නැවත මෙරටට පැමිණ අවස්ථාවකදී 2022 9 6 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 2022 එක චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව විදේශගත වූ කාලයට අදාළ මුදල් මෙරටට ප්‍රේෂණය කර නොමැතිනම් ඔවුන්ගේ ලබාගත් එම නිවාඩු කාලය ජ්‍යෙෂ්ඨතාවය හා විශ්‍රාම වැටුපට අදාළ කර නොගන්නා වැටුප් රහිත නිවාඩු කාලයක් ලෙස හා 2023 7 13 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 2022 3 විධිවිධාන ප්‍රකාරව ඔවුන් ලබාගත් එම නිවාඩු කාලය විශ්‍රාම වැටුපට අදාළ කර නොගන්නා වැටුප් රහිත නිවාඩු කාලයක් ලෙස සලකනවා කියන කාරණාව මේ යටතේ පැහැදිලි කරලා තිබුණා. ඒ අනුව ඔබ විසින් අදාළ කොන්දේසි කඩ කළොත් ඔබට මෙන්න මේ වරප්‍රසාද හිමි වෙන්නේ නැහැ කියන කාරණාව ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම 2022 9 15 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 2022 දෙක යටතේ වැටුප් රහිත දේශීය නිවාඩු ලබාගෙන පෞද්ගලික අංශයේ රැකියාවට නිරතවන නිලධරයන්ට සේවක අර්ථ සාධක අරමුදල් හිමිකම තියෙනවා කියලා සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම සහ ඒ සඳහා වන හිමිකම තියෙනවා කියන කාරණාව මේ යටතේ ඉස්මතු කරලා තිබුණා. ඒ වගේම යම් දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගෙන විධිමත් පරිදි නිවාඩු අනුමත කරගෙන තිබූ නිලධරයන් විසින් එකී නිවාඩු කාල සීමාව තවදුරටත් දීර්ඝ කර ගැනීමට ඉල්ලුම් කරන අවස්ථාවක එම නිවාඩු සංශෝධනය කළ යුතු වන්නේ ඒ කියන්නේ සංශෝධනය කළ යුතු වන්නේ 2023 7 13 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 2022 3 විධිවිධාන අනුව කියන කාරණාව පැහැදිලි කරා. ඒ අනුව 2023 7 10 දිනට පෙර නිවාඩු ලබාගෙන විදේශගත වෙලා ඉන්න නිලධරයෙක් වුණ යම් කිසි කාල සීමාවකට අනුමත කරගෙන නිවාඩුව අනුමත කරගෙන ගිහිල්ලා ඉන්න අනතුරුව තවදුරටත් මේ තම නිවාඩු කාලය දීර්ඝ කර ගැනීමට අපේක්ෂා කරනවා නම් ඔහුට හෝ හැයට තම නිවාඩු කාලය දීර්ඝ කර ගැනීමට හැකි වන්නේ 2023 7 13 ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨතාවය නොනැතිව විශ්‍රාම වැටුපට පමණක් අදාළ වන පරිදි තමයි තම නිවාඩු කාලය දීර්ඝ කර ගැනීමට හැකියාව ලැබෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම 2022 6 22 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 2022 හා ඊට අනුශාංගික චක්‍රලේඛ යටතේ ලබා ගන්නා වැටුප් රහිත දේශීය විදේශීය නිවාඩු වැටුප් වර්ධක පිළිබඳව නැත්නම් වැටුප් වර්ධක පිළිබඳ කාර්ය සඳහා ගණන් ගත යුතුයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ විසින් මේ චක්‍රලේඛ පරිදි නිවාඩු ලබා ගන්නා නිවාඩු කාල සීමාව ඔබගේ වැටුප් වර්ධක කාර්ය සඳහා අදාළ කරගන්න ඕනේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ඒක සිදු කරන ආකාරය පිළිබඳවත් යම් අදහසක් දීලා තියෙනවා. නිලධරයා එසේ වැටුප් රහිත නිවාඩු ලබා නොගත්තේ නම් එළඹීමට හැකියාව තිබුණා වූ වැටුප් පියවරෙහි තැබිය හැකි අතර එසේ කළ යුත්තේ සාමාන්‍ය වැටුප් වර්ධක ගෙවීම සඳහා නුසුදුසු බවට පත් කෙරෙන වැටුප් රහිත නිවාඩු කාලය තුල වූ වැඩ හා හැසිරීම සම්බන්ධයෙන් අහිතකර වාර්තාවක් නිලධරයාගේ වැටුප් වර්ධක ලබා දෙන බලධරයාට ඉදිරිපත්ව නොතිබුණ විට පමණි. ඒ කියන්නේ ඔබගේ විනය සම්බන්ධයෙන් නැත්නම් වැටුප් වර්ධක ලබා ගැනීමට වෙනත් යම් ආකාරයකින් නුසුදුසුකමක් තිබෙනවා නම් හැර අනෙකුත් අවස්ථාවකදී මේ වැටුප් වර්ධක ගණනය කිරීම සඳහා අදාළ නිවාඩු කාල සීමාව ගණනය කළ යුතුයි නැත්නම් සැලකිය යුතුයි කියන කාරණාව මෙම චක්‍රලේඛයේ මගින් පැහැදිලි කරලා තිබුණා.